මම මේ මොහොතේ සතුටින් ඉන්නේ මල්ලි. ඔයත් සතුටින් ඉන්නේ. සමහර කට්ටියගේ ජීවිතේ ප්ලෑන් එකක් තියෙනවා අවසාන මොහොතේදී අපි සතුටින් ඉන්න ඕනේ කියලා. මගේ අවසාන මොහොත දැන් මම දන්නේ නැහැ නේ බං. ඔබ දන්නවද? ඒතර මම විශ්වාස කරනවා මගේ අවසාන මොහොත මේ ගෙවෙන මොහොතත් හරි විය හැකියි කියලා. හැබැයි එතකොට මම මේ මොහොත සතුටින්. අපේ අන්තිම කාලේ කියලා විශ්වාස කරනවා ඒ ටිකක් තව අවුරුදු ගාණක් වයසට ගියාම නේ බං. ඒ කාලේ ජීවත් වෙන්න සල්ලි ටිකක් ඕන කියලා කියන්නේ මං අහන්නේ වයසට ගියාම ජීවත් වෙන්න සල්ලි මොකටද? ඔබ ලෙඩ ඇඳේ ඉඳලා මොකටද බං? ඔබට සල්ලි මොන මගුලක් කරන්නේ? ඒ කියන්නේ ඔයාට දරුවන්ට බෙදලා දෙන්න තියෙනවා නම් ඒ ටික බෙදලා දෙන්න. තමන්ගේ සාර්ථකත්වය තමන්ට අවුරුදු 25 35 විතර වෙද්දී අත්දකින්න බැරි නම් ඒක පව් බං අපේ ආත්මයට කරන. වයසට යනකම් ඉන්න එපා. ජීවිතේ තමන්ව සතුටු කරන්න සහ තමන්ගේ වටපිට ඉන්න කට්ටිය සතුටු කරගන්න. අවසානයේ ප්ලෑන් එකක් තියාගන්න. හදිස්සියම ගමනට සමුදෙන්න ඕන. ඉතින් ඒක ලෝක ධර්මනේ මල්ලි. ඔබට අවුරුදු 500ක් ජීවත් වෙන්න පුළුවන්. අපි හැමෝම මැරෙනවා නැසින් මල්ලි. කොහොමද නවත්තන්න පුළුවන්? නමුත් ඔබට පුළුවන් දිනුන වෙන්න ජීවත් වෙන්න. මිනිස්සු ආසයි දිනු වෙන මිනිස්සුන්ට. දිනුන වෙන මිනිසුන්ට ආසයි. හැබැයි තමන්ට වඩා දිනුනට ආස නැහැ. ඕනම කෙනෙක් කැමති තමන්ට වඩා යටින් ඉන්න ඕන. තමන්ගේ මට්ටම පහු කරගෙන පහු කරන් යනකොට කොහෙද නැති ඊර්ෂ්‍යාවක් එනවා බා. ඒක මනුස්ස ස්වභාවය. එතකොට තමයි ආයෙ නැවතත් ප්‍රැක්ටිකලි මේ මට ආපු සිතුවිල්ල ඊර්ෂ්‍යාවක් කියලා මනසෙන් අඳුරගෙන